හැමෝටම සුබ දවසක්. ලංකා EV channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගලන්ට පෙන්වන්න හිතුවේ මගේ home EV charge එකට අවශ්‍ය electrical wiring එක මම කොහොමද කරගත්තේ කියන එක ඔයගලන්ට පෙන්වන්න. මම මෙතන වාහනයේ විදියට අරන් තින්නේ Browns ආයතනයෙන් ගෙන්නන Bingo EV එක. එතකොට මුල් අවස්ථාවවලදී නම් මම දන්න විදියට මේ electrical wiring එක සහ ඉන්ස්ටලේෂන් එක දෙකම Browns එකෙන්ම කරලා දුන්නා. නමුත් දැන් ඒගොල්ලන්ට තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක මේ ඉලෙක්ට්‍රිකල් වයරින් පාර්ට් එක අපිට කරගෙන තර්ඩ් පාර්ටි එකකින් කරගෙන ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරන්න කියනවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා හෝම් චාර්ජ් එක ෆික්ස් කරලා යනවා. එතකොට මම මෙතන මේ තියෙන්නේ මම කරගත්ත ඉලෙක්ට්‍රිකල් වයරින් සහ ඉන්ස්ටලේෂන් එක මේ Grid EV කියන ආයතනයෙන් තමයි මම කරගත්තේ. එතකොට මේක මම පොඩ්ඩක් පෙන්නන්නම් මේකේ තියෙන devices මොනවද කියන එක. මේකේ කීපයක් තියෙනවා. මුලින්ම තියෙනවා voltage protection device එක. මේක over voltage සහ under voltage protection device එකක් විදියට extra protection එකක් විදියට install කරලා තියෙන module එකක්. එතකොට මේකේ settings හදලා values අපිට දීලා ඒක configure කරලා දෙනවා ආයතනයෙම. ඊට පස්සේ දෙවනුව තියෙනවා SPD නැත්නම් surge protection device එක. මේ surge එකක් ආවොත් කොහොමද මේක protection එකට ඒක තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා MCB main breaker 40 ampere main breaker එක. ඊට පස්සේ තියෙනවා RCB දැන් trip switch එක. ඊට පස්සේ 16 ampere වෙනම break එකක් තියෙනවා. මෙන්න මේ 16 ampere plug base එකට. මේක අපිට use කරන්න පුළුවන් අවශ්‍ය නම් portable charge එක 3 kW. එතකොට මේකේ මේ Browns එකෙන් එවන අපිට instruction එකේ තියෙන minimum setup එකක්. මේ මෙන්න මේ surge protect එකයි main brake එකයි trip switch එක තමයි ඒගොල්ලන්ගේ minimum setup එකේ තියෙන්නේ. නමුත් අපිට අවශ්‍ය නම් additionally මේ වගේ devices අපිට additional protection වලට සහ මේ වගේ additional supply එකට මේ වගේ devices දාගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තව මේ full setup එකේ optional device එකක් තියෙනවා මේ energy meter කියලා. ඒක මෙතන මම install කරලා නැහැ. ඒකෙන් අර මාසයකට සහ අපිට අවශ්‍ය period එකකදී යන energy information එක කොච්චරක් මේ වාහනේ ගත්තද unit ගාන kilowatt hours ගානක් යනවාද කියලා බලා ගන්න පුළුවන් ඒ device එකෙන්. ඒක මෙතන install කරලා නැහැ. ඊට අමතරව මේකේ තියෙනවා මේ 32 ampere industrial socket එකක්. මේකත් ඇත්තටම optional item එකක්. නමුත් මේක මං හිතනවා හැමෝටම මේ වගේ එකක් දාගන්න එක ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද එකක් අපිට මේ charge එක මෙතන දැම්මම මේක ගලවලා ගන්න පුළුවන් විදියට තමයි මෙතන මේ හයි කරලා තියෙන්නේ. එතකොට අපිට මේක permanently මේකට wire කරොත් එහෙම ගලවන්න හම්බ වෙන්නේ නැහැ. ඒක අවස්ථාවක් තමයි මේ අකුණු ගහන කොට සහ අපිට මේක ගලවලා disconnect කරලා තියන්න පුළුවන් මේක හින්දා. ඒ වගේම මේ permanently මේක මෙතන හයි කරලා තියන්න නැත්නම් ගේ ඇතුලේ තියා ගන්නවා නම් අපිට ඒ කාරණේටත් මේක වැදගත් වෙනවා. එතකොට මේ ඒ ටික තමයි මට කියන්න ඕනේ. මම මේකේ charge එක දාලා කොහොමද charge කරන්න කියන එක ඊළඟ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට පෙන්නන්නම්. එතකන් channel එක subscribe කරලා ඕගොල්ලන්ට වැදගත් යමක් මේකේ තියෙනවා නම් like කරලා share කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.